පාරවල් කියන්නයි YouTube කරන්නයි දෙකක් බෑ. අන්න අපේ nail art. කොයා වීඩියෝ කරන්න මං ගන්න. අද සෙනසුරාදා දවසක් ඉතින් අපිට අද නිවාඩු. අද විතර නෙමෙයි අපිට හෙටත් නිවාඩු. අද අපි දෙන්න යනවා පොඩි ගමනක්. ගමනක් කියන්නේ අපි පොඩි රවුමක් යනවා. මොකද පහුගිය දවස් ටිකේම වැඩ අපිට නිවාඩුවක් ඉතින් අද හම්බුණා. ඉතින් උදේම නම් නෙමෙයි එකයිනේ. උදේම නෙමෙයි වෙලා එකයි. අපි දැන් ඉස්සෙල්ලාම යන්නේ සකුරා බලන්න පාක් එකකට. ඊට පස්සේ අපි එතනින් පොඩි shopping පාරක් දාලා පොඩි රවුමක් දාන්න යනවා. ඉතින් නිවාඩු දවස ඔයගොල්ලෝ දෙන්න අපිත් එක්ක යන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න. ලංකාවේ රොබරෝසියා මම හිතන්නේ මම නම හරියට කිව්වද දන්නේ නැහැ. මම දැක්ක මේ ළඟදී වීඩියෝ එකක් TikTok එකේ වයිරල් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ පැත්තක් ලංකාවෙත් තියෙනවා. මම හිතන්නේ හලාවත හරියට. ඉතින් ඒ බලන්න guys මේ පැත්තත් හරිම ලස්සනයි. අපේ ලංකාවේ හලාවත වගේ. මග කියන්න හැබැයි මේ පාර නම් සුමිනි පොට්ටේකට එක්කගෙන ආවා වගේ. මට පෙන්වන්න බැරි වුණානේ මේ ඉන්නේ අද මේ ලස්සන පොට් එකට මාව එක්කගෙන ආවා අපේ සස්මි නිෂාදි. ඉතින් අද ඇවිල්ලා අපි දෙන්නගේ දවස. මේක ඇවිල්ලා ලොකු පාක් එකක්. ඉබරකි කෙන්නකේ තමයි මේ පාක් එක තියෙන්නේ. ඉතින් සකුරා හැදෙන කාලේට මේක මාරම ලස්සනයි. පොඩක් පාක් එකේ ඇවිදින්න කලින් මොන හරි බොන්න කියලා තමයි මේ බැලුවේ. මං අර මොන හරි බොන්න යනවා කියලා කිව්වට මේ වැරදුන අපේ සස්මීසාදී බොන්න ගන්න නෙමෙයි ගිහලා තියෙන්නේ. මාළු කෑම ගන්න. කොන්චිවා. හරිම නිස්කලංක තැනක්. අර මේ සතියක් විතර වැඩ කරලා ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක්ට මේ වගේ තැනකට ආවහම මාර හරි නිදහසක් දැනෙනවා. පස්මිනිෂාදී පිනක් කරගන්න එහෙනම් මාළුන්ට කෑම දාන්න. මේ වගේ මාළුන්ට කෑම දෙන තැන්වල වෙනම ඩස්බින් එකකුත් ඒ පාක් එකේම තියලා තියෙනවා. ඒ මාළු කෑම දීලා ඉවරුනාට පස්සේ ඒ කවරේ විසි කරන්න. බලන්න කොච්චර මේගොල්ලෝ කල්පනා කරලා තියෙනවද කියලා ඒ වගේ දේවල්.
අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ඉබරකි කෙන්නිකේ තියෙන ලස්සන සකුරා පාක් එකකට. තව සතියක් විතරදී හැබැයි මීට වැඩිය ලස්සනනේ මල් පිපෙයි. දැන් ගිය සතියේම වැස්සනේ. ඒක නිසා තාම මේ ලස්සනට මල් පිපිලා හැම නැහැ. මම ඔයාලට වටේ පෙන්නන්නම්. අකුචිවා. බලන්න අපි නිලියෝ දෙන්නෙක් කියලා හිතනවද දන්නේ නැහැ. මම කොනිච්චිවා කියනවා. ගොඩක් කට්ටිය සකුරා කියලා ජපානයේ සකුරා හැඳින්නුවට සකුරා වලත් ගොඩාක් එක එක වැරයිටිස් තියෙනවා. ඒ කියන්නේ මේකේ පොඩක් පාට මලේ පාට සුදු පැහැයට හුරු ඒවා. එතකොට ටිකක් ලා රෝස පැහැ, තද රෝස පැහැ. ඉතින් මේ වගේ වර්ග 20 ගානකට වැඩිය සකුරා ප්‍රමාණයක් තියෙනවා. ටූරිස්ට්ලා විශාල සංඛ්‍යාවක් මේ කාලය ඇතුළතදී ජපානයට එනවා මේ සකුරා මල් බලන්න. එහෙම දේවල් කියද ඔයාලට හිතෙන්නේ නැද්ද අපිට බැයිද ලංකාවේ රොබරෝසියා මේ මලුත් මේ සකුරා වගේ පලාතකම වවලා අපිටත් බැරිද ටූරිස්ට්ලා ඒ විදිහට ගෙන්න ගන්න ලංකාවට තන දේවල් තියෙනව නේද එහෙම බලද්දි මම දැක්කයි මේ ළඟදී දැකපු වීඩියෝ එකත් ඇත්තටම සකුරා වලට වැඩිය ලස්සනයි හලාවත පැත්තේ දැකපු වීඩියෝ එක සකුරා බලන්න වැඩියෙන්ම ටූරිස්ට්ලා ප්‍රමාණයක් එන්නේ සවුත් කොරියාව වලින්, තායිවාන් වලින් සහ චයිනා වලින්. ඔයාලා දන්නවද 2024 ඒප්‍රිල් වලදී ජපානෙට මිලියන 3කට වඩා වැඩි ටූරිස්ට්ලා සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ සකුරා බලන්න. සකුරා සීසන් එක තවත් ප්‍රොමෝට් කරන්න ජපානයේ තියෙන ප්‍රධාන පෙළේ රෙස්ටොරන්ට්ස්, කොෆි ෂොප්ස් වල මේ කාලෙට සකුරා ෆ්ලේවර්ඩ් එක එක ඩිෂස් වර්ග, එතකොට ස්වීට්ස් වර්ග හැදෙනවා. ඊට අමතරව ෆුඩ් ෆෙස්ටිවල්ස්, කල්චරල් ෆෙස්ටිවල්ස් පවා තියෙනවා.